2025 කටින මහා පින්කම අලංකාරමත් කළ මගේ පුංචි නරතන ශිල්පින්ට හා ශිල්පිනියන්ට හදපිරි පුණ්‍යානුමෝදනාව කරන අතර සම්බන්ධ වූ දායකත්වය දුන්නු හැමෝටම පුණ්‍යානුමෝදනා කරනවා. මේ අතර ශ්‍රී ප්‍රඥාදීප දහම් පාසලේ ගුරු මණ්ඩලයටත් දුවදරුවන්ටත් එවාගෙම මානිංගමුව හන්දිය අපේ සාගර හාමුදුරන් වහන්සේගේ දහම් පාසලේ දූ දරුවන්ටත් මැද ඔයා මඬුව උත්තරවාපී විහාරස්ථානයේ දහම් පාසලේ දූ දරුවන් ඇතුළු හැමෝටමත් අපේ පුණ්‍යානුමෝදනා කරන අතර නර්තන ශිල්පීන් හැමෝටම තෙරුවන්ගේ ආශිර්වාදය පිරිනමනවා. සම්බන්ධ වූ නන් අයුරින් දායකත්වය දැක්වූ ශ්‍රී ප්‍රඥාදීප දහම් පාසලේ දූ දරුවන්ටත් කුඩා මානිංගමුව ලංකානන්ද විහාරයේ දායක පියුතුන් ඇතුළු අසල්වාසී හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. මේ ලස්සන පින්කම සඳහා නොඑක ආකාරයෙන් සම්බන්ධ වූ හැමෝටම තෙරුවන් සරණයි. සුන පවතින විට මනුෂ්‍ය උපත ලබන විට එවිටයි හැකිවන්නේ මේ පිනට අවස්ථාව ලැබෙන්නේ. මේ කඨින ජීවරදානය මේ කඨින ජීවරදානය අරහතුන්ගේ දාජයයි වෛරාගයේ දාජයයි අනුරාධපුර කුඩා මානිංගමුව ශ්‍රී ලංකානන්ද විහාරයේ 2025 කටින පෙරහැර තමයි මේ යන්නේ. මේ ප්‍රඥාදීප දහම් පාසලේ දුවා දරුවන්ගේ ලස්සන පෙරහැරක් තමයි මේ නාරකේන හැකියාවෙන් පරිපූර්ණ අහිංසක දූ දරුවෝ පිරිසක් ඉන්න දක්ෂතාවයෙන් ඉහළ පිරිසක් තමයි මේ දරුවන් හැකියාව පින්න හැමදැනින් දක්ෂතාවය යුක්තයි මේ දරුවෝ. ඒ නිසා අත්හිත දෙන්න අපි කියන පාඩින මතා කරන පොදු හැකියාවක් තියෙන්නේ. ඒ නිසා මේ දරුවන්ගේ හැකියාව වර්ධනය කරන්න හැමෝටම සහයෝගය දෙන්න කියලා අපි මතක් කරනවා. වසන කාලයේදී කරන්නේ සීල ගුණ දියුණු කිරීම ඍතු අවසානයේදී සිදුවන්නේ මේ පින්කමට කැපකිරීමයි.
ජීවරදානයි අරහතුගේ දාසයයි වෛරාගයේ දාසයයි බුදුවරුන්ගේ මේ රජයයි මේ පූජනීය ජීවර